හිම වලසා. එහෙම නැත්නම් පෝල බෑර්. ඇත්තටම මොහුගේ සමේ වර්ණය මොකක් වෙන්නේ නැද්ද? ඇත්තටම කළු පාට සමක් තමයි පෝල් බෑර්ට තියෙන්නේ. එතකොට ලෝකයේ ලස්සනම දුම්රිය ගමනක් විදිහට සැලකෙන ශ්‍රී ලංකාවේ කඳුකරයේ තියෙන ලස්සනම දුම්රිය මාර්ගය මොකක්ද? නුවර සිට ඇල්ලට කියන එක තමයි මේකට උත්තරය වෙන්නේ. පැසිෆික් සාගරයේ තියෙන නිතරම භූමිකම්පා සහ ගිනි කඳු ඇතිවන ප්‍රදේශය මොකක් කියලාද හඳුන්වන්නේ? ring of fire එහෙම නැත්නම් ගිනි වලල්ල කියලා තමයි හඳුන්වන්නේ. එක්තරා සත්වෙක් ඉන්නවා මිනිස්යාගේ ඇඟිලි සලකුණුයි ඒ සතාගේ ඇඟිලි සලකුණුයි එක හා සමානයි. ඉතින් ඒ සත්‍ය කවුරු වෙන්නේ නැද්ද? කොහොලගේ ඇඟිලි සලකුණ තමයි මිනිස්යාගේ ඇඟිලි සලකුණට බෙහෙවින් සමාන වෙන්නේ. එතකොට ලෝකයේ වැඩිම පිරිසක් මව් භාෂාව විදිහට කතා කරන භාෂාව මොකක් වෙන්නේ නැද්ද? ඉංග්‍රීසි කියලා හිතුවට මැන්ඩරින් චීන තමයි උත්තරේ. මේ වගේ වීඩියෝ හැමදාම බලන්න අපිව ෆලෝ කරලා තියාගන්න.